ප්‍රශ්න සමූහයක් රට තුළ නිර්මාණය වෙලා තිබුණා. තිබුණ ප්‍රශ්නේ අපි හරියට දැක්කේ නැහැ. අපිට අපේ කියලා ප්‍රශ්න ටිකක් තිබුණා. අපිට අපේ ප්‍රශ්නේ හරියට තේරුනේ නැහැ. අපිට යම් වැඩපිළිවෙලක් තිබුණා. හැබැයි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න තැනක් තිබුණේ නැහැ. අපිට කළ යුතු දෙයක් තිබුණා. කළ යුතු දේ කළ යුතු විදිහට කරන්න අපිට විදිහක් තිබුණේ. මම මානුෂීය ජාතිය නියෝජනය කරන මනුෂ්‍යෙක්. මගේ එකම අරමුණේ උනේ නැවතත් සිංහල බෞද්ධ රාජ්‍යයක් හදන එක. ඇයි? සිංහල බෞද්ධ රාජ්‍යයක් තුල විතරයි ජාතිවාදී, ආගමවාදී, බෙදුම්වාදී, ත්‍රස්තවාදී නැත්තේ. සිංහල බෞද්ධ රාජ්‍යක විතරයි සෑම මිනිහෙකුටම සතා සිව්පාවටද ගහකොළ මරටද ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න පුළුවන් වුණේ. සිංහල බෞද්ධ රාජ්‍යක විතරයි ඕනම ආගමිකයෙකුට තමන්ගේ ආගම නිවැරදිව ඇදහිීමේ අයිතිය ලබා දීලා තිබුණා. ඒ සිංහල බෞද්ධ රාජ්‍යයක් තුල විතරයි දණ්ඩනය නැති රටක් තිබුණේ. වැරදි කරන පුද්ගලයා වෙනුවට වරදට දඬුවම් දෙන ක්‍රමවේදයක් ලෝකේ තිබුණ රාජ්‍යයක් තිබුණා නම් ඒ අපේ රට විතරයි. ඒ වගේ මානුෂීය ගුණධම් වලින් ඒ මානුෂීය ගුණධම් රැකීම වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පූජා කරන්න පුළුවන් જાතියක් කියලා. ඒ අපේ රට විතරයි. ශක්තිමත්, බුද්ධිමත්, නිරෝගීමත්, ආක්‍රමණශීලී જાතියක් කියලා නම් ඒ අපි විතරයි. යම් දිනක අපිව ආක්‍රමණය කරපු යම් රාජ්‍යයක් වෙත්නම් පෙරලා එම රාජ්‍ය ආක්‍රමණය කිරීමේ මහා හැකියාවක් තිබුණු જાතියක් හිටියනම් ලෝකේ ඒ අපේ රටේ මිනිස්සු විතරයි. කිසිම කලක යුද්ධයකින් පරාජය කළ නොහැකි දේශයන් තුනෙන් එකක් වුණ මගේ රටේ කිසිම දවසක මරණයට බය නැති જાතියක් හිටියනම් ඒ අපි විතරයි. ගහට කොළට මලට ආදරය කරපු ඒ ගහ කොළ මලත් සහෝදරයන් ලෙස දකින නිවැරදි ඇස් දෙකක් තිබුණ අපිට විතරයි. හැබැයි මේ සියල්ල අපිට අහිමි කරා. 1815 වන විට ලංකා රාජ්‍ය ස්වයංපෝෂිත ආර්ථික රාජ්‍යයක් වශයෙන් පවතිද්දී බත බුලතින් ස්වයංපෝෂිත වෙද්දී අපිට අපේම කියලා රටක් තියෙද්දි, භාෂාවක් තියෙද්දි, අනන්‍ය ආගමක් තියෙද්දි, සංස්කෘතියක් තියෙද්දි, අධ්‍යාපනයක් තියෙද්දි, තාක්ෂණයක් තියෙද්දි, ගෝලීකරණ ලක් නොවුණු යුගයක ඕනෑම රෝගී තත්ත්වයක් සුවපත් කරන අවශ්‍ය සෞඛ්‍ය සහ වෛද්‍ය ක්‍රමවේදයක් තිබියදී ලෝක පාලනය කළ හැකි සෑම ක්‍රමශිල්පයක්ම රට තුළ පවතිද්දී අපි තවත් රටකට යටත් ඒ එකම දේ තමයි අපිව බෙදා වෙන් කරපු. ඒ බෙදා වෙන් කිරීම තුලින් අපට අහිමි වුණේ මාතෘත්වය නම් ඒ අපිට අහිමි වුණේ අපේ රටේ පැවතිච්ච උරුමය නම් අපිට අහිමි වුණේ අපේ රටේ පැවතිච්ච සම්ප්‍රදාය නම් නැවත මේ මගේ රට තුල නිර්මාණය කිරීමේ පරම වගකීමක් ඔබට මටත්. එදා රන් පොදිය බැඳගත්ත කාන්තාවකට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුරට යා හැකි නිදහසක් තිබුණේ මාතෘ මූලික ජන සමාජයක් මගේ රට තුළ තිබුණ නිසා. උපදින පුංචි දරු පැටික්කියට මය අම්මා කියලා තුරුළු කර ගන්නට තරම් මගේ අම්මා කියලා සෙනෙහසෙන් ආමන්ත්‍රණය කරන තරම් සෙනෙහස අපේ හදවත තුළ තිබුණේ මේ රටේ තිබුණු ගුණධම් නිසා. ඒ දේවල් අද තියෙනවද කියන කාරණා අපි සොයා බැලිය යුතුයි. මෙරට එදා වනිතාකටු අමාත්‍යාංශ තිබුණේ නැහැ. මේ රටේ පොලිසිය වල එදා වෙනම ඒකක තිබුණේ නැහැ. හැබැයි කාන්තාවන්ට නිසි තැන තිබුණා.
අද ඒ කාන්තාවන්ට තැන තියෙනවද? නැහැ. සුද්දන් රට බාරගනිද්දී 78ක් වුණු වනගහනය අද වෙද්දි කොච්චරද තියෙන්නේ? එදා දර කඩන්න කැලේට ගියේ, අද දර කපන්න කැලේට යන්නේ. ප්‍රශ්නයක් තියෙනවා. අපි ගහකොළමලේ වටිනාකම දන්නේ, අපි අපේ උරුමය ගන්න දන්නේ, අපි ජාතිකත්වය දන්නේ, අපි කලේ යුතු දේ කුමක්ද කියලා අපි දන්නේ නැහැ. ඒ අනාථ වෙච්ච ජාතියකට තමයි අද මග කියන්න වෙලා තියෙන්නේ. අතීතයේ පැවතිච්ච දේවල් නැවත ස්මෘති කරමින් මේ ජාතියට පණ දෙන්න මට සිදු වෙලා. හැබැයි ජාතියට පණ පවුවට ඔබට අදහස් තුලින් ඔබ පෝෂණය කරාට නූතන ආකල්ප ගැලපෙන ලෙස අතීත ආකල්ප ඒ ආකල්ප ප්‍රායෝගික තලයට ගෙන ආවත් ඒ ගෙන ප්‍රායෝගිකත්වයේ සදාතනිකව බොහෝ කලක් පවත්වන්නට අවශ්‍ය පරිසරය නෛතික පසුබිමෙන් නිර්මාණය නොවීම නිසා අපි කොයිතරම් උත්සුක වුවත් මේ රටේ නැවත වතාවක් දේශීයත්වයේ ජාතිකත්වයේ ආගමිකත්වයේ ඒ මානව සංහිඳියාව රට තුල ස්ථාපනය කරන්න බැරි වෙලා තියෙනවා. එමනම් අපි කළ යුතු වන්නේ නැවත වතාවක් කෙලෙස හෝ මේ රටට අවශ්‍ය දේ රට තුල නිර්මාණය කර දීමයි. රටට අවශ්‍ය දේ රට තුල නෛතික පසුබිම නිර්මාණය කිරීමයි. ඒ නෛතික පසුබිම නිර්මාණය කරන්න බෑ පාර්ලිමේන්තු නියෝජනයක් නැතුව. අමතක කරන්න එපා. මං අනෝද්ද සිල්වා මං 13 දෙක මඩවල කඩේදී මඩවලම ජීවත් වෙන්නේ. ඒ වගේ ස්ථීර නම ස්ථීර ලිපිනය කිසිම දවසක වෙනස් නොවන. එතකොට අපේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි නිදහස ලැබුවලු නිදහස ලැබුවේටත් වෙච්ච නිසා මතක තියාගන්න. අපි දෙවෙන්නේ වැස්සේ ගියොත්. අපි නිදහසක් ගැන කතා කරා. හැබැයි අපි කතා කරන්නේ අපි යටත් වුණා, අපි වහල් වුණා, අපි බෙදුණා, අපි එකමුතු වුණේ නැහැ, අපි ශක්තිමත් වුණේ නැහැ. සුද්දට ඕන දේ අපි නැටුවා, උන්ට ඕන දේවල් ටික අපි දුන්නා. ඒ නිසා අපි වහල් වුණා කියන එක කවුරුත් කතා කරන්නේ නැහැ. අපි කතා කරා අපි නිදහස් වුණා කියලා. නිදහස් වුණේ යටත් වෙච්ච නිසා. අමතක කරන්න එපා. 1815 මාර්තු 2 වෙනිදා අපි ඒ යටත් ගිවිසුම අත්සන් නොකරනම් අපිට 48 නිදහස කියලා දෙයක් ලබන්න අවශ්‍ය වෙනවද? වෙන්නේ නැහැ. හරි? වෙන්නේ නැහැ. කූට ව්‍යායාම තුලින් රට කඩමින් රට අයිතිය උතුරුමින් අයිතිය විනාශ කරමින් ජාත්‍යන්තර අවශ්‍යත සියල්ල නිර්මාණ කරමින් තිබියදී මමත් නැවත මගේ රටේ උපන්නා. 1815 සිට මම හිතන්නේ 1982 10 19 මම ඉපදුණු දවස. එදා වෙනකම් මේ රටේ එක සිංහල බෞද්ධ නායකයෙක් පහළ වෙලා නැතුව ඇති. මේ සටන ඉවර කරන්නට නායකයෙක් පහළ වෙලා නැතුව ඇති. මේ සටන ඉවර කළ නැවත නිදහස් දේශයක් බවට පරයන්ගෙන් මගරට මුදවාගෙන නැවත නිදහස වෙරටේ සිංහලයන්ටත් ද්‍රවිඩයන්ටත් මුස්ලිම් දරුවන්ටත් සතාසිව්පාවටත් ජීවත් වීමේ අයිතිය තහවුරු කරමින් සියලු දෙනාට නිවැරදි තමන්ගේ ආගමික වටපිටාව මත ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්නට නායකයෙක් බිහි වෙලා ඉඳලා නැහැ. මතකද? ඒ නිසා මට සිදු වුණා කැමැත්තෙන් හරි ඒ නායකත්වය ගන්න පොඩි කාලෙකට. මිනිස්සු මගෙන් අහනවා ඔයා නායකයෙක්ද? ඔයා කොහොමද නායකයෙක් වෙන්නේ? ඔයා නායකයෙක් වෙන්න සුදුසුකම් නැහැනේ. අපේ හැමෝටම මිනි මරලා නැහැ. අපේ හැමෝටම මං කොල්ල කාලා නැහැ. මම් පහරලා නැහැ. පුද්ගලයෝ ඉස්සරහට දාලා පිටිපස්සේ ඉඳලා පුද්ගලයෝ මෙහෙवला නැහැ. කැටි පොරෝ මන්න අරගෙන මිනිස්සු අමුවේ ඝාතනය කරේ නැහැ මම. බස් කිලි තියලා නැහැ. විදුහල්පතිවරු මරලා නැහැ. සංස්කෘතිය නැති කරලා නැහැ. භාෂාව නැති කරලා නැහැ. ඩෙන්ටිටි කාඩ් එක දුකලත් නැහැ අපේ අම්මා. කිසි කෙනෙක්ගේ දෙයක් හොරකම් කරලා නැහැ. මෙරට හොරුන්ට බොරුකාරන්ට වංචකාරන්ට දූෂකවන්ට මංකොල්ලකාරන්ට විවිධ ශේෂ්ඨවල විවිධ වෘත්තිකයන්ට විවිධ ව්‍යාපාරිකයන් රටේ දේශපාලන කළ හැකිනම් අනුසීල දේශපාලනය කරක වැරදිනවා. මම අහනවා මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් පුළුවන් නම් කියන්න.
පුළුවන් නම් මට කියන්න දේශපාලනයකට සුදුසුකම මොකක්ද කියලා. ඒ සුදුසුකම මම බොහොම ඉක්මනට හදා ගන්නවා. දේශපාලනඥයෝ 225 යම් සුදුසුකමක් ඒ සුදුසුකම තියනවාද? උන්ගේ සුදුසුකම කවුරුත් ප්‍රශ්න කරාද? අනෝසිල දේශපාලනක යම්මු අනෝසිල දේශපාලනක නෝද නැහැ. එයා වෙදමාත්තේ තෙල් බෙහෙත්කාරයෙක්. මේ ඊපෙරද කියන තෙල් බෙහෙත්කාරයෙක්. නියමයි. ඒ තෙල් බෙහෙත්කාර දේශපාලන කරන්න බැරිද? හොරුන්ට විතර දේශපාලන උරුම. මිනිමරුන්ට විතරද? තක්කඩින්ට විතරද? කටහොල්ල සල්ලි එකතු කරගන්න සල්ලි වලින් තමන්ගේ දරුවෝ පිටට යනවන්ට විතරද මෙරට දේශපාලන කරන්න පුළුවන්? සතුටුදායක ආරංචියක් තියෙනවා කියන්නේ. මම කැමති උනේ නැහැ කිසිම දවසක කිසිම දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලෙක් විවේචනය කරන්න. ඒකට හේතුව තමයි අපි කවුරුත් මිනිස්සු මරණ මිනිස්සු අපේ හැමෝගෙම එකම අභිප්‍රාය බලාපොරොත්තුව අරමුණ. රට සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීම නම් කවුරුත් අද බෙදීමක් පවතින්න බෑ. එහෙම නේද අපි? අපිට බෙදන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. හැබැයි මා විවේචනය කරනවා නම් මම මොකද කරන්නේ? උත්තර දෙන්න ඕනද නොදෙන්න ඕනද? මගේ නායකත්වයට අභියෝග කරනවා නම් යමෙක් ඒ නායකත්වය ඕනම වෙලාවක ප්‍රසිද්ධ සංවාදයකට මම එනවා. සජිත් ප්‍රේමදාස පස්ස ගැහුවට මම පස්ස ගහන්නේ. අපේ දොස්තර මහත්තයෝ අපේ පක්ෂයේ මගේ මේ ඉදිරි දේශපාලන කැම්පේන මම අනුර කුමාරට බාර කරා. මම අනුර කුමාරට මුදල් නොගෙවා මගේ නම ගමින් ගමට ගෙන්ගෙට ගිහලා කියන්න අනුර කුමාරට කිව්සුමක් ගැව්වා. නියමයි ඒක. මම එක වැඩයි කරේ. මට යන්න ඕන තරම මේ මුදු ටික දාගෙන. මේ මුදු ටික ප්‍රශ්න මගේ අතේ තියෙන්නේ. වෙවුන්ට බර දෙන්නේ. මරු. මගේ ඔළුවේ සුප්පරේ තියෙන්නේ. වෙන කාටවත් හමාරෝ තියෙන්නේ. මම කොණ්ඩේ නුංගේ කහන්නේ. නිකන්ටෝන්ගේ හැටි. නිකන්ටෝන්ගේ ඇඳුම් නොඇඳ පුජාතිය. මුදු පරදින්න බෑ. සුම්බර දාන්න බෑ. රෙඩියන් ඉන්න බෑ. එහෙම කරපුවම විවේචනය කරනවා. මගේ නායකත්වයට මේ අභියෝග කරනවා. හරි බලන්න. මම ඉගෙනගෙන නැහැ. මම ඉගෙනගෙන තියෙන මොනවද කියලා කට්ටිය ප්‍රශ්න කරනවා. උසස් පෙළ කරන්න ඕනද? සාමාන්‍ය පෙළ ශිෂ්‍යත්වයේ ඒ ටික කරන්න ඕන. අයකට දුකත්කම කියන්නේ. මම ඉගෙන ගන්න කියන දේ මම අර්ථකථන කරන වෙලක් තමයි. යමෙක් ගොම මැටි ගන්නත් ඉගෙන ගන්න ඕන. හකුරු කන්නත් ඉගෙන ගන්න ඕන. නේද අපේ? මේ ලෝකේ හැමදේම ඉගෙන ගන්න. අස්සන් ගහන්න මම අවුරුදු 27ක් ඉගෙන ගත්තේ නැහැ. ඒක හරි. පුතුරත් කරන්න පස්සරත් කරන්න මම ඉගෙන ගත්තේ නැහැ. හැබැයි ප්‍රායෝගික තලයේ ඔය මිනිස්සු විෂන් 8ක් ඉගෙන ගත්තා. මම විෂන් 61ක් ඉගෙන ගත්ත මිනිහෙක්. අවුරුදු 27ක් ඇතුළත අහමතක් කරන්න එපා ඒ නිසා මගේ උගත්කම ප්‍රශ්න කරන්න ඔයිට කලින් මෙරටේ ආචාර්ය මහාචාර්යත් ගොඩක් අට උත්සාහ කරා. අපි බලමු සිංහල මිනිහෙක්ගේ උගත්කම උරගා බලමු. ප්‍රායෝගික තලයේ බලමු. නිසා අනෝසිල දේශපාලන වගේ බය වෙලා තියන්නේ ඇයි? ඇයි බය? මංගෙදි බය වෙන්න ඕනේ නැහැ. මංගෙදි බය වෙන්න එපා. මං කාටවත් කරදර කරන්නේ නැහැ. මේ කරදර ගන්න නෙමෙයි එන්නේ. කාගවත් ඡන්ද කඩන්න නෙමෙයි එන්නේ. මම එන්නේ රටට වැඩක් කරන්න. වැඩ නොකරන උන් මට එදා ඉඳලා විවේචනය කරනවා. දේශපාලන නෝ කියන ප්‍රසිද්ධ වීඩියෝ දාපු දවසට මුන් විවේචනයි වැඩ නොකරලා. උන් බයයි. කටින් බතල හිටවපුන් අලගලවන්න වෙන කටින්. අපි වැඩක් කරපු මිනිස්සු අපි අස්සන නෙරන අතින්. හරි? එනිසා යමෙක් කියනවා නම් අනෝසිල දේශපාලන සුදුසු නැහැ කියලා. අනෝසිල නායකත්වය ගන්න බෑ කියලා. හරි මං ඒ අභියෝගේ බාර ගන්නවා. ඒ අභියෝගේ තමයි අද බාරගත්තේ.
අමතක කරන්න එපා. මං අනුත් සිල්වා කරනවා කියලා කිව්වොත් කරනවමයි. ඒ මගේ හැටි. මං ඉල්ලීමක් කරනවා, ගෞරවනීය ඉල්ලීමක්. අද පටන් කිසිම දවසක මාව කිසිම ස්ටේජ් එක විවේචනය කරන්න එපා. කිසිම දේශපාලකයෙක්. හේතුව අනේ මම ඔයාලට ගොඩක් අනුකම්පා කරනවා. ඔබේ හෙළුව අමුවේ නිරුවත් කරලා මහා පාරේ ඔබට බහින්න බැරි තරට මගේ වචන හසුරවන්න ගත්තොත් ඔය එකෙකුටවත් මහා පාරේ බහින්න බෑ. මොකද උඹලා ඔක්කොගම වැරදි තියෙනවා. වැරදි ටික මම ඉලිට කියනවා. හරි? ඒ නිසා මට කියලා තමන්ගේ විලිවහගෙන රෙදි ටික ගලව ගන්න එපා කියන එකයි මම මගේ රටේ ඉන්න දේශපාලකයන් කියන්නේ. තමන්ගේ දේශපාලන බලකඳවුර තමන් හදා ගන්න. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි මගේ රටේ මේ පවතින ප්‍රශ්න විකුණලා මගේ රටේ අහිංසක මිනිස්සුන්ගේ හීන විකුණලා මගේ රටේ ජීවත් වෙන අහිංසක මිනිස්සුන්ගේ වත්කම විකුණලා හැකියාවන් ටික විකුණලා බලාපොරොත්තු විකුණලා සිහින ටික විකුණලා ජීවිතේ ජයග්‍රහණය ලබන්න බලාපොරොත්තු ඉන්නවා නම් දේශපාලන ජයග්‍රහණ බලාපොරොත්තු ඉන්නවා නම් ඒක ඔබට හීනයක් විතරයි කියන කාරණාව මම මතක් කරන්නේ. කිසිම දවසක නොකළ යුතු දේවල් ටිකක් තියෙනවා මිනිසුන් වශයෙන්. මේ රටේ මිනිස්සු පව්. මේ රටේ මිනිස්සු කන්න නැතුව බොන්න නැතුව දුක් විඳිද්දී ඒ දුක ගැන කතා කරලා අනුකම්පාවෙන් ඊළඟ බලාපොරොත්තු අපි තමයි කියලා ඡන්ද හදාගන්න කාලකන්ණි පරදේශපාලන ක්‍රමය මේ රටේ නැවතත් උගාදමිය යුතුමයි. මේ රටේ සැබෑ ආර්ථිකය කප්පාදු කරලා ඒ කප්පාදු අත උස්සපු දේශපාලනය 225ම මේ රටෙන් අතුගාලා දැමිය යුතුමයි. ඒ එසේ සිදු කරන්න අවශ්‍ය පාර්ලිමේන්තු ශක්තිමත් බලතල සහිත පාර්ලිමේන්තුවක් අපි නිර්මාණය කළ යුතුමයි. විධායක අහෝසි නොකරන මතකද මේ රටේ හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් විධායක ක්‍රමය අහෝසි කරනවද? නෑ. විධායක තව ශක්තිමත් කළ යුතුයි. ඇයි? විධායකේ ශක්තිමත් නොවන තාක්කල් හොරු 225ක් විසින් විධායකය හසුරුවද්දී විධායකය තමයි චෝදනා ලබන්නේ හැම මොහොතකදීම. රටේ පරිපාලනයට විධායක ව්‍යවස්ථාදායක අධිකරණය කියලා නම් කරලා තිබුණාට විධායක නීති සකස් කරලා දෙන්නේ රට සංවර්ධන ක්‍රියාදාමයට අවශ්‍ය පරිසරය හදන්නට අවශ්‍ය සියලු දේ නිර්මාණය කරන්නේ පාර්ලිමේන්තුව නම් ඔවුන්ගේ වැරදි රජා එමෙත විධායකය කරගෙන යනවා නම් ඉවත් කළ යුත්තේ විධායකය නොවේ. ව්‍යවස්ථාදායකය. එහෙනම් අපි වෙනස් කළ යුත්තේ පාර්ලිමේන්තුව. ඒ පාර්ලිමේන්තුවේ සභාව වෙනස ඇති කරන්නටයි මම දේශපාලන දෙන්නේ. මේ මට දේශපාලන කරන්න නෙමෙයි. මෙතන ඉන්නවා චරිත කීපයක්. රටේ ප්‍රශ්න දැකලා රට අරගලයකට රැගෙන ගියා. ඒ අරගලය කවුරුන් විසින් නිර්මාණය වුණත් ඒ අරගලය තුල අහිංසක ජීවිත වලට පණ දෙන්න දුප්පත්කම නැති කරන රටේ තිබුණු ප්‍රශ්න වලට විසඳුමක් හොයන්න මිනිස්සු කීප දෙනෙක් සටන් කරා. ඒ සටන කොයි ආකාරයට කළ යුතුද කියන එක උන්ට පැටළුණා. ඔවුන් පිටුපස තව කණ්ඩායම් හිටගනී කියලා ඔවුන්ට හිතුනේ නැති නිසා අවසානයේදී අපිට සටන අවසන් කරන්න බැරි වුණා බලාපොරොත්තු වුණ ආකාරයට. ඒක තමයි දේශපාලනය කියන්නේ. ඒක තමයි දේශපාලනයේ පිටුපස තියෙන හස්තය කියලා කියන්නේ. ඒක තමයි ජාත්‍යන්තර කුමන්ත්‍රණය කියලා කියන්නේ. ඒ නිසා තමයි නායකෙක් නැතුව අරගල භූමියක් සාමකාමීව පවතිද්දී ඒ අවශ්‍ය සියලු මිනිසුන්ට කෑම බීම ඇඳුම් පැළඳුම් යාම් ඊම් සඳහා සියලු දේවල් ලැබෙන්නේ මෙත් කොහෙන් හරි මේක මෙහෙම නිසා. මතක තියාගන්න. පුළුවන් ද අපි හැමෝටම පවත්වාගෙන යන්න යුද්ධයක්. එහෙම බෑ. එහෙනම් මේ කොහෙන් හරි මේක මෙහෙවුවා. ඒ මෙහෙවුව කවුද කියලා මම කියන්න මෙතන කියන්න බෑ මට ඒක. ඒ නිසා ඒ අරගල භූමියට එදා මම ගියා ඇත්තටම. අරගල භූමියටම ගියේ නෑ. මගට ගියේ
මේ අදමම පටන් ගන්න කාරණාව එදා කරන්න. එන්න එකතු වෙන්න රට වෙනස් කරන්න ප්‍රතිපත්ති හදන්න විවස්ථා හදන්න රට සංවර්ධනය කරන්න වැඩ කරන්න තරුණ ජවයේ තරුණකම තරුණ හැකියාවල් මුදලට පාවා නොදී දේශපාලඥයන් පාවා නොදී මේ රට හරිතන් රැගෙන යන්න නිවැරදි දේශපාලන පක්ෂයක් ආරම්භ කරන්න නිවැරදිව දේශපාලනය කරන්න නිවැරදි මිනිස්සු ටිකක් එකතු කරගන්න පාර්ලිමේන්තුව යන්න රට හදන්න මෙන්න ඔබට පක්ෂයක් කියලා දෙන්නයි මම කියේ. හැබැයි ඒක අපිට කරන්න බැරි වුණා ඒ වෙලාවේ. ඒ නිසා දැන් තියෙන ඔබට අවස්ථාවක්. මොකද අවස්ථාව? ඔබට අදහස් තියෙනවා යෝජනා තියෙනවා චෝදනා තියෙනවා. ඔබට විවස්ථාවක් ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ ඇති. ඔබට හීන ඇති බලාපොරොත්තු ඇති. එන්න ඔක්කොම මේක ඔබේ රටද තින් තැනීම ඔබේ පරණ වගකීම නම් ඒ වගකීම ඉටු කරන්න මෙන්න ඔබට තෝතන්න මෙන්න ඔබට අවස්ථාව මේ ඔබේ අවස්ථාවෙන් තමයි රට යම් දිනක දිනන්නේ